ආයුබෝවන් ළමයි සියලුම දෙනාට ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරෙන් පිළිගන්න ඔන්ලයින් අකුර ආයතනය වෙනුවෙන්. ඉතින් පළවෙනි වීඩියෝ එක අපේ විෂය ෆන්ඩමෙන්ටල් ඔෆ් ෆයිනෑන්ෂියල් රිපෝටින් මූල්‍ය වාර්තාකරණයේ මූලිකාංග මූලිකම විෂය සම්බන්ධයෙන් අපි පළවෙනි වීඩියෝ එක තමයි මෙතනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී මම ප්‍රධාන වශයෙන් අපි මේ විෂය මොකක්ද, මේ විෂය උගන්වන මම කවුද, මට මොනවද මේ විෂය උගන්වන්න තියෙන සුදුසුකම්, ඊට පස්සේ මේකේ අපි මොන වගේ දේවල්ද කතා කරන්න තියෙන මාතෘකා මොනවද, ඒකේ බාධා බීම මොකක්ද, මේ විෂයේ වටිනාකම මොකක්ද කියන දේ සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඒ වගේම අපේ විභාගයේ තියෙන මොන විදිහද, විභාගයේ PAP ස්ට්‍රක්චර් එක හැදෙන්නේ මොන වගේද කියන සම්බන්ධව ඔයාලා මේ විෂය පිළිබඳව මූලිකම අවබෝධයක් දෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක අනිවාර්යයෙන්ම මිස් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම බලන්න. මම ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අදින් පටන් ගන්න මේ වීඩියෝ එකෙන් පටන් ගන්නවා වගේ චාර්ටර්ඩ් එකේ පළවෙනි සබ්ජෙක්ට් එක ෆයිනෑන්ෂියල් රිපෝට් ෆන්ඩමෙන්ටල් ඔෆ් ෆයිනෑන්ෂියල් රිපෝටින් කියලා කියන්නේ. ඉතින් මේ සබ්ජෙක්ට් එකෙන් පටන් අරන් අනාගතයේ තවත් අවුරුදු කිහිපයකින් අවුරුදු 3ක් 4ක් ඇතුළත චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනකම් ඔයාට මේ අදින් පටන් ගන්න මේ අදිෂ්ඨානයෙන් පටන් ගන්න ගමන ඔයා අද කවදා හරි දවසක චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කවදා හරි දවසක නෙවෙයි තව අවුරුදු 3ක් 4ක් ඇතුළත චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන දෙක ඔය උනන්දු ඔය කැපවීම තියාගන්නවා. මම අද පටන් ගන්න මේ අඩිය, මම අද තියෙන මේ අඩිය ආපහු ගන්නෙ නෑ. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙලා විසක්කම් ආපහු බලන්නේ නෑ කියන අදිෂ්ඨානයෙන් අපි වැඩේ පටන් ගමු. එතකොට ළමයි අපේ විෂය නම් ඔයාලා දන්නවා මේ මම ඉදිරියේදීත් මේ සිලබස් එක හැදලා තියෙන්නේ කොහොමද මේකේ සංයුතිය ගැන මම ඉදිරියේදීත් කතා කරනවා. දැනගත්තොත් අපි හිතමු මේ බිස්නස් ලෙවල් 1 එකේ ඔයාලා හැමෝම ඉන්නේ. මේ බිස්නස් ලෙවල් 1 එකට අදාළව අපිට සබ්ජෙක්ට් කීයක් කතා කරන්න තියෙනවද? සබ්ජෙක්ට් 4ක් කතා කරන්න තියෙනවා. ඒතර ඒ යට තියෙන ප්‍රධානම සබ්ජෙක්ට් එකක් තමයි මේ ෆන්ඩමෙන්ටල් ඔෆ් ෆයිනෑන්ෂියල් රිපෝටින් කියන්නේ. මේක බොහෝ දුරට ඔයාගේ දැනට තියෙන අදහසේ හැටියට ගත්තොත් එimhe අපේ accounting subject එකට A level වල accounting subject එකට සමානයි. හැබැයි ළමයි accounting සහ financial reporting කියලා කියන්නේ එකක්ද දෙකක්ද? accounting සහ financial reporting කියන්නේ දෙක. හොඳට මතක තියාගන්න. accounting සහ financial reporting කියන්නේ දෙක. මේ financial reporting කියන එක ඇතුලේ තියෙන උපකුලකයක් තමයි මොකද්ද? accounting කියලා කියන්නේ. ඒතර එහෙනම් ඔයාලා තේරෙන මේ accounting ඔයා මේ ඉගෙනගෙන තියෙන සමහර වෙලට ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර ළමයි ඉන්නවා වාණිජ්‍ය A level commerce කරලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයි සමහර අය ඉන්නවා A level bio maths art වෙන ඒ වගේ වෙන විෂය ධාරාවන් කරලා එහෙම නැත්නම් AAT කරලා සම්පූර්ණ කරලා A level කරන්න නැතුව ආපු ළමයි ඉන්නවා. ඔය වගේ විවිධ ළමයි ඉන්නවා. ඒතර මේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න අඩුවක් නැති වෙන්න මේ විෂය කතා කරනවා. එතකොට මතක තියාගන්න මේක අපි එන accounting විතරක් නෙවෙයි accounting වලට එහා ගියපු subject එකක් තමයි මේ financial reporting කියලා කියන්නේ ළමයි. එතකොට මේ syllabus එක ඔයාගේ 2025 2030 syllabus එකට තමයි ඔයා අයිති වෙන්නේ. මේ syllabus එක යටතේ තමයි අපි මේක කතා කරන්නේ. හරිද? right. එතකොට මේ මම කියන දේවල් දැන් සමහර ළමයි විශේෂයෙන් මම ඇත්තටම කැමති පෞද්ගලිකව ඔයා මේ අපි මේ උගන්වන දේවල් අපි මේ කතා කරන දේවල් ඔයාලා ගොඩක් අය 80ක් විතර වගේ කලින් ඉගෙනගෙන තියෙන හැබැයි ඉගෙනගත්තු ඒවා ඔක්කොම අමතක කරන්න. අමතක කරලා මේ මාත් එක්ක මේ ගමන යමු. ඒතකොට මම මෙතන ඇත්තටම පුංචි පැහැදිලි කිරීමක් මම ගැන කරන්න යන්නේ ඔයාලට මට මේ උගන්වන්න තියෙන සුදුසුකම් මොනවද සහ මගේ එක්ස්පීරියන්ස් මොන වගේද කියන එක ඔයාට මම ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒතකොට දැන් ડોක්ටර් කෙනෙක්ගෙන් උනත් ළමයි ඔයා බෙහෙත් ගන්න යනවා ડોක්ටර් ෂුවර් නැත්තම් ඔයාට ලෙඩ අඩු වෙන්නේ නැහැම තමයි. අන්න ඒ වගේ තමයි මෙතන මම කියන දේවල් සමහර වෙලාවට මම කියන දේවල් මම විශේෂයෙන් ගිණුම් කරන ප්‍රමිත වලට ආපම ඔයා මේ A level වල ඉගෙන ගන්න තියෙන පට්ටපල් බොරු කියලා මම ඔප්පුත් කරනවා සමහර වෙලාවට. ඒතකොට ඒවා සමහර වෙලාවට ඔයා වෙන විෂයන් වලදී එහෙම නැත්නම් වෙන වෘත්තීය සුසුකම් වලදී ඉගෙනගත්තු දේවල් සමහර ඒවා වැරදි. සමහර ප්‍රමිත දැන් වෙනස් වෙනවා. ඒතකොට ඔයා බලන්න පුළුවන් යකෝ මෙයා උගන්වන්නේ වෙන එකක් නේ අපි ඉගෙනගෙන තියෙන මේ බොරුව උගන්වන්නේ කියලා වගේ හිතෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න තමයි ඔයාලා සූදානම් වෙන්නේ. ඒත් එක්කම තමයි මම මේක ඉදිරිපත් කරන එකේ මම පොඩි වෙලාවක් ගන්නවා වැඩිපුර ඇත්තට මෙතන. ඒකට හේතුව තමයි මම විශ්වාස කරනවා මම මේ ආපු ගමන වලට චුට්ටක් පැහැදිලි කරපුවාම ඒක ඔයාට හොඳ ආදර්ශයක් වෙයි. මාව පසුපස මං ආවා වගේ තැනකට එන්නද? නෑ. මාව පසු කරගෙන යම් දවසක යන්න. ඒක හොඳ ආදර්ශයක් වෙයි කියලා හිතනවා. අන්න ඒ අදහසින් තමයි මේක මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඒතකොට ළමයි මම ගැන කතා කරොත් එහෙම මම මේ කොමර්ස් කියන ශාස්ත්‍රයට ඉස්සල්ලාම අඩිය තියන O level වලට ඇතුළත් කරා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් A level වල. ඒතකොට මම D level කරන්නේ 2018 අවුරුද්දේ.
2018 අවුරුද්දේ මම උසස් පෙළ විභාගයේ අයන් ප්ලස් දිවෙනි වාර්ෂික දිවෙනි ප්‍රථමයා විදිහට සමත් වෙනවා. ඉතින් මමත් ඔයාලා බහුතරයක් වගේ පුංචි පවුල් බස් ගෙන මෙතනක් තියෙන එකයි මේ පියාගොවියෙක් මම ගෘහණියක් කියලා. ඉතින් එදා ඉඳන් මේ උසස් පෙළ ඉවර කරලා උසස් පෙළ කරන දවසේ ඉඳන් තිබ්බ සිහිනයක් තමයි කවදා හරි දවසක chartered accountant කෙනෙක් වෙනවා. ඒකයි මේ නිවුස් පේපර් ආටිකල් එකේ තියෙන්නේ. කවදා හරි දවසක මම chartered accountant කෙනෙක් වෙනවා කියන එක මගේ අදහසක් තිබුණා, මගේ ආසාවක්, මගේ බලාපොරොත්තුව, මගේ ඩ්‍රීම් එකක්, සිහිනයක්. ඉතින් ඒක ඔයාලා හැමෝගෙමත් මේ වෙලාවේ සිහිනයක්. ඒතර සිහින ළමයි අපි යථාර්ථයක් කරගන්න නම් ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒක සිහිනේ අතාරින්නක සිහිනේ අල්ලගෙන ඉන්න ඕන, අතාරින්නේ නැතුව කවදා හරි කියන්නේ නුදුරු අනාගතයේදී මේක ඇචීව් කරනකම්. හරි නේද? ඉතින් මම මේ විදිහට එතකොට A level වල ගන්න පුළුවන් ළමයින්ට ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. මේ ප්‍රතිඵලය අරගෙන ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළමයි විශ්වවිද්‍යාලයට ගියාපුවම ඔයාලා කොමර්ස් කරලා විවිධ උපාධි පාඨමාලා තියෙනවා. සමහර වෙලාවට මාකටිං පැත්ත ඉගෙන ගන්නවා, අලෙවිකරණය, එහෙම නැත්නම් හියුමන් රිසෝස් මැනේජ්මන්ට්, මානව සම්පත් කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය. අන්න ඒ වගේ මම ස්පෙෂලායිස් වෙලා තියෙන මේක ස්පෙෂල් ඩිග්‍රී එකක්. මම ෆයිනෑන්ෂියල් රිපෝටිං එහෙම නැත්නම් accounting කියවට මේක ෆයිනෑන්ෂියල් රිපෝටිං කියන එක හදලා මොකද ඉස්සර කිව්වේ accounting. එතකොට දැන් කියන්නේ ෆයිනෑන්ෂියල් රිපෝටිං. ඒක විකාශනය වෙලා තියෙන. ඒ නිසා සබ්ජෙක්ට් ඒ විදිහට තුලත් වෙලා මෙන්න මේ ඩිග්‍රී එකත් සාර්ථකව සම්පූර්ණ කරලා තියෙන්නේ. සම්පූර්ණ කරලා ඉන්නේ. ඒක ඩිග්‍රී එක ඔයාලා දන්නවා ළමයි, ඩිග්‍රී දන්නවත් ඇති නැතුවත් ඇති. ඩිග්‍රී එකක් ගත්තාම ළමයි යුනිවර්සිටි එකට ගියාම මේ ගන්න පුළුවන් ප්‍රතිඵල මත, හොඳම ප්‍රතිඵල මත කොටස් කීපයක් ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලයක් ගත්ත ළමයින්ට තමයි ෆස්ට් ක්ලාස් එකක් හම්බෙන්නේ. ඒත් මම ෆස්ට් ක්ලාස් හෝල්ඩර් කෙනෙක්. ඊට ටිකක් අඩු වෙන ළමයින්ට දින සෙකන්ඩ් අපර් කියලා. ඊට පස්සේ ඊට ටිකක් අඩු අයට දෙනවා සෙකන්ඩ් ලෝවර්. ඊට පස්සේ ජෙනරල් ඩිග්‍රී එකක්. ඒතකොට ඩිග්‍රී එක කැටගරි ඔය විදිහට හතරක් වෙනවා. ඒකෙත් ගන්න පුළුවන් හොඳම ඩිග්‍රී එක, හොඳම රිසල්ට් එක අරන් ඉන්නේ ෆස්ට් ක්ලාස් එකක් එක්ක. එතනින් ගියාට පස්සේ ළමයි ඊට පස්සේ මම ඔයාලා වගේ මම කියවෙන කලින් පෙන්නුවේ කවදා හරි දවසක chartered accountant කෙනෙක් වෙනවා කියන සිහිනෙන් පටන් ගත්තු මම අද මේ වෙනකොට chartered accountant කෙනෙක්. මේ chartered accountants ලගේ ටයි එකක් මම දාගෙන ඉන්නේ. එතකොට වර්තමානයේ chartered accountant කෙනෙක්. ඉතින් උසස් පෙළ ඉඳන්ම මම chartered ඉන්ස්ටිටියුට් එකත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබුණා. මොකද උසස් පෙළ හොඳ ප්‍රතිඵල අරගෙන ඒකෙන් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මම ඒකන ස්කෝලර්ෂිප් ගැන ඔයාලට ඉස්සරින් කතා කරනවා. ඔයාලට ගන්න පුළුවන් ස්කෝලර්ෂිප් තියෙනවා මෙතනදී. ඒතර අද වෙනකොට chartered accountant කෙනෙක්. ඒතර chartered accountant නිකන් නෙවෙයි ළමයි, කොහොමද ප්‍රයිස් විනර් කෙනෙක් විදිහට මල්ටිපල් ප්‍රයිස් විනර් කෙනෙක්. මට ප්‍රයිසස් දෙකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ සමස්ත විභාගයෙන් පළමු දෙවෙනි ප්‍රථම ස්ථානය සහ දෙවෙනි ස්ථානය. එතකොට A level පාස් වෙලා නිකන් නෙවෙයි අයිඩන් ප්ලස් විදියට ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා නිකන් නෙවෙයි ෆස්ට් ක්ලාස් එකක් එක්ක chartered accountant කෙනෙක් වෙලා නිකන් නෙවෙයි නැවත ප්‍රයිස් විනර් කෙනෙක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි ළමයි මට තියෙන්නේ. එතකොට ඊට අමතරව මම මේ දෙකේ මේක UK එක්සෑම් දෙකක් මම ඒකත් පැරලලි කරගෙන යනවා. ඒකෙත් අවසාන අධ්‍යයනෙ ඉන්න ඔන්න මෙන්න තත්ත්වය. හරිද? රයිට්. එතකොට ළමයි නිකම් දැන් ඔන්න පොතේ දැනුම, ඒ කියන්නේ දැනුම තියනවා කියන එක දැන් ඔයාලට හොඳටම පැහැදිලි. මම මේ කියපු කතන්දරත් එක්කමද දැනුම තිබ්බට විතරක් මදි ළමයි මේ chartered වගේ දෙයක් කරද්දී ඔයාට පොතේ තියෙන දේ උගන්වන්න ලැබෙයි. දැන් ඒ ලෙවල් වල පොතේ තියෙන දේ ඉගෙනුවොත් ප්‍රශ්න නැහැ. හැබැයි ළමයි දැන් ඔයාලා හැමෝම කවදා හරි දවසක ඉතාමත්ම ඉක්මනින් chartered accountant කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා කම්පැනි වලට ගිහිල්ලා ඒතර ඒ කම්පැනි වල වැඩ කරනවා. ඒ වෙලාවට ඔයාට එන ප්‍රශ්න පොතේ තියෙන ප්‍රශ්න නෙවෙයි, ප්‍රායෝගික ප්‍රශ්න එනවා. අන්න ඒ ප්‍රායෝගික ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. උත්තර දැනගන්න පුළුවන්, දැනගන්න ඕනේ. ඔයා ප්‍රායෝගිකව වැඩ කරන්නේ. අන්න ඒ මොකද ඔයාලා හැමෝම chartered accountants විදිහට දැන් මොකද ડોක්ටර්ස්ලා හිතන්නේ MBBS පාස් වෙන ඔක්කොම ડોක්ටර්ස්ලා. හැබැයි ડોක්ටර්ස්ලාගේ සමහර ડોක්ටර්ස් හොඳට ඔප් වෙන හොඳ කීර්තියක් තියෙනවා. හැබැයි හැමෝම එහෙම නැහැ. සමහර කටිච්චරම නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මොකක් එකද? අන්නේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයා ඉගෙනගත්තු විදිහ, ඉගෙනගත්තු ක්‍රමය ඔය සියල්ලවත් එක්ක. ඉතින් ගත්තොත් ළමයි මම ගත්තොත් මට ඔයාලට මේ තියරි විතරක් නෙවෙයි, තියරි පොතක තියෙන දේක්, නෝට් එකක තියෙන දේක් උගන්වලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ ඒකට ප්‍රායෝගික අත්දැකීම් තියෙන්න ඕන. කම්පැනි වල ඇත්තටම මේවා කරලා තියෙන්න ඕන. සරලව කියනවා. ඒක සරල කරලා නැත්නම් මේ පීනන්නේ මෙහෙමයි කියලා මම පොතක් තියලා නෝට් එකක් තියලා දුන්නට වැඩක් නැහැ. මට පීන ගන්න බෑ. තේරුණාද? ඉතින් අන්න ඒ දේ පැහැදිලි කරන්න තමයි මගේ මේ
මගේ මේ එක්ස්පීරියන්ස් පැති කරන. ඒතකොට මම KPMG ශ්‍රී ලංකා ආයතනයේ ඒ කියන්නේ ඔඩිට් ෆර්ම් එක. මේක අන්තර්ජාතික ඔඩිට් ෆර්ම් එක. ලෝකයේ තියෙන හොඳම ඔඩිට් ෆර්ම් 4ක් තියෙනවා ළමයි. ලොකුම ඔඩිට් ෆර්ම් 4. ඒකට කියන Big 4 ඔඩිට් ෆර්ම් කියලා. ඒකේ ලංකා ඒ Big 4 ඔඩිට් ෆර්ම් තමයි KPMG, EY, PwC සහ Deloitte කියලා කියන්නේ. මුළු ලෝකෙම හොඳම රෙකග්නිෂන් එකක් තියෙන ඔඩිට් ෆර්ම් 4. ඒකේ ලංකාවේ KPMG තමයි ප්‍රධානම ආයතනය. ඒතර KPMG ආයතනයේ ඔඩිට් සුපර්වයිසර් කෙනෙක්. කියන්නේ විගණක සුපරීක්ෂකයෙක්. වරේක විදිහට වැඩ කරනවා. ඒත් ළමයි පොඩි අදහසක් දුන්නොත් ඔයාලා වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට මේ විගණනය කියන එක වෙනම සබ්ජෙක්ට් එකක ඉගෙන ගන්නවා. විගණනයේදී කරන්නේ ළමයි අපි කම්පැනි එකට ගිහිල්ලා ඒ කම්පැනි වල එයාලා හදනවා. ඒකේ ඉන්න චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා, ඒකේ ඉන්න ඇකවුන්ටන්ට්ස්ලා, ෆයිනෑන්ස් CFO ලා එකතු වෙලා හදන මූල්‍ය වාර්තා හරියට හදලා තියෙනවද කියලා චෙක් කරන එක තමයි ඔඩිටර් කෙනෙක් ඉදිරිය කරන්නේ. ඉතින් මම එහෙම ඔඩිට් කරන ආයතනයේ සුපර්වයිසර් කෙනෙක් විදිහට ඔඩිට් සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරා අවුරුදු 3කට අධික පොඩි කාලයක්. ඉතින් ඒකෙදි කරන දේවල් මම එක්කම පැහැදිලි කරන්න යනවා. ඒතකොට මේකෙදි ගත්තොත් මම විවිධ ඉන්ඩස්ට්‍රි වල. දැන් සමහර ඔඩිට් කරන ළමයි ඉන්නේ. එයාලා එක ඉන්ඩස්ට්‍රි එකක් විතරයි දන්නේ. එක ශේෂ්ත්‍රයක් ගැන විතර. හැබැයි මම එහෙම නෑ ළමයි. මම ෆයිනෑන්ස් ඇන්ඩ් බැංකින් සෙක්ටර්. ඒ කියන්නේ මූල්‍ය සහ බැංකු අංශය. ඒතකොට මම බැංකු ඔඩිට් කරලා තියෙනවා. මම මූල්‍ය ආයතන ඔඩිට් කරලා එයාලා හදන්නේ එකම වෙන එක එයාලගේ මූල්‍ය වාර්තා එයාලට අහු වෙන ගිණුම් කරන ප්‍රමිස් සාපේක්ෂව ගොඩාක් වෙනස් මැනුෆැක්චරින් ආයතනයක්. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක්. ඒතකොට මම බැංකු සහ මූල්‍ය ආයතන වල ඔඩිට් කළ එක්ස්පීරියන්ස් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ. ඒ වගේම මැනුෆැක්චරින් ඒ කියන්නේ නිෂ්පාදන ආයතන වල කොහොමද? ඊට පස්සේ සර්විසස් තියෙන. ඒක සේවා ආයතන. දැන් මේ වගේ සේවා ආයතන වල තොග එහෙම නෑ ළමයි. ෆයිනෑන්ස් කම්පැනි වල තොග කියන්නේ වෙනම જાතියක්. ඒව දැන් මම අතර පැහැදිලි කරන්න යන්නේ. අපි පාඩම් වලදී කතා කරනවා. ඊට පස්සේ හොටෙල් සෙක්ටර් එක ඒ වගේ තියෙන වෙනම විදිය හොස්පිටල් සෙක්ටර් එක. ඊට පස්සේ රීටේල් සෙක්ටර් එක කියන්නේ බඩු අරගෙන විකුණන ආයතන. ඊට පස්සේ මම මෙතන තව දාන්නේ ප්ලාන්ටේෂන් සෙක්ටර්. ඒ කියන්නේ වැවිලි සමාගම්, වතු සමාගම්, ඔය තේ, රබර්, තේක් වගේ දේවල් හදලා ඒ වගා කරන ආයතන තියෙනවා. අන්න ඒ වගේ එක්ස්පීරියන්සස් තියෙන ඉතින් මෙන්න මේ වගේ මල්ටිපල් එක්ස්පීරියන්ස් ඉන්ඩස්ට්‍රි වල ෆයිනෑන්ෂියල්ස් හදලා ඒවා රිවිව් කරලා ඔඩිටර්ස්ලා කියපම ඒතකොට අපි කියන ක්ලයන්ට් කියලා. ඒතකොට ඒ කම්පැනි වල අයට චැලෙන්ජ් කරලා මේවා වැරදි. ඒතකොට මේ ඔක්කොම හරිද වැරදිද කියන අපිට දැනුමක් නැත්තම් අපිට කියන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. බෑ. ඒතකොට ඒවා ඉගෙනගෙන ඒවා හරිද වැරදිද කියලා ඒ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක තියෙනවා. එතනින් එහාට ගත්තාම ළමයි මම මේ ඩීමෝ PLC කියන ආයතනය, ඒතකොට ඩීසල් ඇන්ඩ් මොටර් ඉන්ජිනියරින් PLC කියන ආයතනයේ මූල්‍ය වාර්තා කරන. ඊතරම් මූල්‍ය වාර්තා කරන ගෲප් එකකින් මෙතන අපේ කම්පැනි 24කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ 24කටම අදාළව ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒතකොට ඒ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරපුවම තියෙන මගේ රෝල් එක, මගේ ජොබ් එකේ මම කරන දේවල් තමයි මේ ඔයාලට උගන්වන්නේ. ඒතකොට මම කරන්නේ අපි ඇනුවල් රිපෝට් හදනවා. ඔයාලට ඩිමෝ PLC ඇනුවල් රිපෝට් කියලා කියවුවොත් ලස්සන ඇනුවල් රිපෝට් එකක් අපි හදනවා. නිකන් Google ගිහලා ගහලා බලන්න. ඒතකොට ඒ වෙලෙදි අපි මොකද මේක PLC කම්පැනි එකක්. ඒ කියන්නේ පොදු සමාගමක්. ඔයාලා දන්නවා ඇති. ඒතකොට පොදු සමාගමක් කියන්නේ මහ ජනතාවට කොටස් නිකුත් කළා. ඒ නිසා අපි ඇනුවල් රිපෝට් එකක්, වාර්ෂික වාර්තාවක් හදලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒතකොට මේක අපි අවෝඩ්ස් ගොඩාක් දිනලා තියෙනවා. ඔයාලා නිකන් ජස්ට් ගිහිල්ලා බලන්න Google කරලා. ඒතකොට ඒ අපි ගොඩාක් අවෝඩ්ස්, ඒ කියන්නේ හරියට ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදලා ඒවට ඒ කියන්නේ අවෝඩ්ස් දිනාගෙන තියෙනවා. ඒතර මගේ ජොබ් රෝල් එක තමයි මේ අපි හදන ඇනුවල්, ඒ කියන්නේ අපේ ටීම් එක හදන ඇනුවල් රිපෝට් හරියද කියලා රිවිව් කරන එක. ඊට පස්සේ එතනින් එහාට ගියාම ක්වාර්ටර්ලි ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් තියෙනවා. ඒක කාර්තුමිය හැම මාස 3කට වරක් අපි මූල්‍ය වාර්තා හදලා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට දානවා. ඒතර ඔයාලා CSE කියන වෙබ්සයිට් එකට, CSE කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන වෙබ්සයිට් එකට ගිහලා ඩීමෝ PLC කියලා කියවොත් අපේ අවුරුදු ගානක තියෙන හැම ක්වාර්ටර් එකකම හදපු ෆයිනෑන්ෂියල් රිපෝටින්. ඒ කියන්නේ අපි හදන මූල්‍ය වාර්තා බලන්න පුළුවන්. ඒතර ඒවා අපි මම හදනවා. ඒත් එක්කම අපේ බිස්නස් වලට එයාලට මූල්‍ය වාර්තා කරන සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තිබුණොත්, මේ ෆයිනෑන්ෂියල් රිපෝටින් රිලේටඩ් ප්‍රශ්න තිබ්බොත් ඒවට අදාළ කන්සල්ටේෂන්, ඒ කියන්නේ මඟ පෙන්වීම ලබා දෙන එක. ඒක මගේ රෝල් එකක්. ඒතර ඔයාලා තේරෙන්නේ ළමයි. දැන් මම ප්‍රැක්ටිකලි ඒ කියන්නේ ඔයාලට උගන්වනවා, තියරි උගන්වනවා විතරක් නෙවෙයි. මේවා ප්‍රැක්ටිකලි මගේ එදිනෙදා ජොබ් එකේ කරන වැඩ. ඒතර ඒ එක්ස්පීරියන්ස් එකත් එක. ඒතර අපි ගත්තාම ළමයි දැන් අපේ කම්පැනි එක ගත්තා අපි ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ ඉන්නවා. ඔයාලා වෙබ්සයිට් එක නිකන් ගිහලා බලන්න. බිල්ඩින් සර්විසස් කරනවා, අපි කන්ස්ට්‍රක්ෂන් කරනවා, এডুকেෂන් සෙක්ටර් එකේ ඉන්නවා, හෙල්ත් කෙයාර් තියෙනවා, අපිට මොබිලිටි තියෙනවා, පවර් ඇන්ඩ් එනර්ජි තියෙනවා. මේ වගේ ඉන්ඩස්ට්‍රි ගණනාවක ඉන්න අපි කොන්ග්ලොමරේට් එකක්. ඒ කියන්නේ එක ඉන්ඩස්ට්‍රි එකක විතරක් නෙවෙයි වැඩ කරන්නේ අදට. ඒතර මේ හැම එකම එක්ස්පීරියන්ස් එක තමයි ඔයාට මඟ පෙන්වීම කරන්නේ. හරිද? එතනින් එහාට ගියාම ළමයි ඔන්න දැන් මම වගේ এডুকেෂන්, මගේ এডুকেෂන් ප්‍රොෆෙෂනල් සහ ඇකඩමික් এডুকেෂන් එක ගැන ඔයාලට පැහැදිලි කරා මොන වගේද කොච්චර ස්ට්‍රොංග්ද කියන එක.
මෙතනින් මම ඔයාලට පැහැදිලි කරා ප්‍රැක්ටිකලි මම කොච්චරක් මේ වගේ දේවල් එක මේ කතා කරන සබ්ජෙක්ට් එක මගේ රස්සාව වෙන්නේ කොහොමද මට ප්‍රැක්ටිකලි කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියන කාරණා. තුන්වෙනි එක ගත්තම මම මෙතෙන් දාලා ටීචින් එක්ස්පීරියන්ස් එක ගත්තොත් මම ළමයි බෑන්කින් සබ්ජෙක්ට් වලට උගන්වනවා බෑන්කින් කියන ප්‍රොෆෙෂනල් එක්සෑම් එකට. ඒ වගේම චාර්ටර්ඩ් දැන් ඔයාලට උගන්වනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාපුවාම AAT වලට උගන්වනවා. කලින් දැන් නම් A level වලට උගන්වලා තියෙනවා. ඒත් මේ හැම එකම මූල්‍ය වාර්තාකරණ සම්බන්ධයෙන් සබ්ජෙක්ට් අවුරුදු 4කට වඩා වැඩි කාලයක් පුරාවටම උගන්වනවා. හරිනේද? ඒතර මේ උගන්ලා එක්ස්පීරියන්සස් තියෙනවා. එතකම ඔයාලා මාර්ග උගන්වනවා කොච්චර හොඳද කියලා බලන්න ඕන නම් මගේ නමින් sorry නිකන් YouTube එකේ ගහුවොත් කසුන් නිදුරංග කියලා ඔයාලට එනවා YouTube channel එකේ නිකන් ගන්න කැම්පස් විශ්වවිද්‍යාල ළමයින්ට මම කරපු free sessions තියෙනවා ඔයාලා බලන්න නිකන් ගිහලා සමහරවිට 30000කට අධික ප්‍රමාණයක් ළමයි accounting standard එකෙන් බලලා ඒවට comments එහෙම දාලා තියෙනවා. ඉතින් ඔයාලට එතනින් ගිහිල්ලා බලන්න පුළුවන් කොච්චර හොඳට මම උගන්වනවද කියන එක. ඒතර ඔන්න එහෙනම් දැනුම තිබිලම දැනුම තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන හොඳ ගුරුවරයෙක් වෙන්න නම් දැනුම විතර බෑ ප්‍රැක්ටිකල් ඒවා කරලා අත්දැකීමක් ඇත්තටම තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකත් තියෙනවා. අනිත් පැත්තෙන් කොච්චර හොඳට උගන්වනවද කියන එක ඒකත් ඔයාටම ගිහිල්ලා බලන්න පුළුවන් මම සෝස් එක කීවා. ඉතින් ඔන්න ඔය හැම දෙයක් එක්කම තමයි ඔයාට මඟ පෙන්වීම කරන්නේ. හරිනේ. ඉතින් මම හිතනවා මං ගැන හොඳ අවබෝධයක් ඔයාලට ලබා දුන්නා. මං කියන දේවල් කොච්චර හොඳට පිළිගන්න පුළුවන්ද කොච්චර නිවැරදිද කියන මං හිතනවා මීට වඩා අය අවශ්‍ය නෑ මොකද